ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් නැමැත්තා අද දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙම නඩු විභාගයේ මඩකලපුව මහේස්ත්‍රාත් විනිසුරු හේදර්ශිනී මහත්මිය ඉදිරියේ පැවැත්වුණේ නීතිය සම්බන්ධ කරන තාක්ෂණයේ ඔස්සේ සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් අද දින අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව එළඹෙන ජූලි මාස 24 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියේ. කල්වනි ප්‍රදේශයේදී සිදු වූ කුග්දල ඝාතන පහකට අදාළව ගොනු කර ඇති චෝදනා 3ක් සහ තවත් එක් චෝදනාවක් මත අද දින මෙම අධිකරණ විභාගය පැවැත්වුණා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ 2008 වසරේදී P56 වර්ගයේ ගිනියොවි යොදාගෙන සිදු කරන ලද ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම නඩු පවරා ඇති බවයි. ඒ අනුව චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් නැමැත්තා පහත සඳහන් බරපතල සිදුවීම් වලට ඍජුවම සම්බන්ධ සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ හමුවේ ප්‍රකාශ කර සිටියා. පළමු චෝදනාව වන්නේ 2008 වසරේ ජනවාරි මාස 9 වන දින මඩකලපුව කල්ගඩි මුරුගන් කෝවිල අසලදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමයි. දෙවන චෝදනාව වන්නේ 2008 වසරේ මැයි මාස 22 වන දින කාක්තන්පුඩි ප්‍රධාන මාර්ගයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමයි. තෙවන චෝදනාව වන්නේ 2008 වසරේ අගෝස්තු මාස 20 වන දින වවුනතේ කොතියපුර ප්‍රදේශයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් රාත්‍රී කාලයේදී තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමයි. මෙම සිද්ධියටම අදාළව කල්ගඩි ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පවතින නඩුව එළඹෙන ඔක්තෝබර් මාස 29 වන දින දක්වා කල් තැබීමටද අධිකරණය මෙහිදී පියවර ගෙන තිබෙනවා. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සිදුවන මෙවැනි සුවිශේෂී පුවත් එසැනින් දැන ගැනීම සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්‍රියාත්මක කර තබා ගන්න.